මම මේ කියන කාරණා හය ඔයාගේ ජීවිතේ ඔයාගේ සහකාරයා හෝ සහකාරිය හෝ ඔයා නම් කරන ඕනම පුද්ගලයෙක්ගෙන් දකින්න හම්බෙනවා නම් ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඔයා ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. අංක 1 ඔවුන්ට ගොඩක් යාළු ඉහෙලියෝ ඉන්නවා කියලා මහා ලොකුවට කියනවා නම් ඔවුන් විශ්වාස කරන්න එපා. මොකද ඒ තමයි ඔවුන් කරන පළවෙනි බොරුව. ඒ තමයි ඔවුන් කරන පළවෙනි වංචාව. විශ්වාස කරන්න එපා. මොකද හැම වෙලාවෙම ඔවුන් බලන්නේ ඔබව පහත් කරලා අර යහළු ඉහෙලියන්ව උඩින් තියලා ඒහා සමානව කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඔබට ඒ තැනට එන්න බෑ. ඒක නිසා ඔයාව හැම වෙලාවෙම පහත් කරලා තමයි කතා කරන්නේ. එතකොට ඔයාව කිසිම වටිනාකමක් නැති නිකන් හරියට අවලංගු කාසියක් ගන්න තමයි දාලා ඔවුන් හැසිරෙන්නේ. අංක 2 ඔබගේ ආර්ථික පසුබිමට ගරහන නිඳා කරන ඒ වගේ අය හරිම භයානකයි. ඔවුන්ට වැදගත් වෙන්නේ ඔබ නෙවෙයි ඔබගේ මුදල්. අංක 3 ඔව් අය කැමති නැහැ ඔබගෙන් උපදෙස් ලබා ගැනීමට. ඔබගෙන් උපදෙසක් ලබා ගන්න හරි මාර්ගය යන්නේ. ඔබ ලබා දෙන මාර්ගය පිළිගන්න ඔවුන් කැමති නැහැ. ඔවුන්ට තියෙනවා ලොකු හීනමානයක්. හැබැයි ඔවුන් දන්න කිසිම දෙයක් නැහැ. ඔවුන්ගේ ලෝකේ මවාගත්ත ඒ විශ්වය පමණයි ඔවුන් දකින්නේ. හරියට කෙටියෙන් කිව්වොත් එහෙම ලිඳ ඇතුලේ ඉන්න ලිංගෙම්බ වගේ. අංක 4 කිසිම පදනමක් නැතුව නිතරම කෝප ගන්න. නිතරම කේන්තියෙන් ඉන්න. නිතරම ඔයාට බයින. ඔයාගේ වැරද්දක් නැතත් වැරද්දක් හොයලා වැරද්දක් හදලා වැරද්දක් මවලා හැම මොහොතෙම ඔයාව පහත්තට කතා කරලා පහත් අත්තට දාලා කතා කරන. ඔයා මොනම ආකාරයෙන් කොච්චර හොඳට කතා කරත් ඔයාට කතා කරන්නේ එයාලට පුරුදු එයාලගේ ජාන වලින් ආපු ඒ අමුතුම භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් ඒ භාෂාව හදන්න යන්න එපා. මොකද ඒ භාෂාව ඔයාට පුරුදු නෑනේ. ඔයා උත්සාහ කරන්නේ පුළුවන් තරම් මිනිස්සෙක් විදියට කතා බහ කරලා ඔවුන් සමග ලස්සනට ජීවත් වෙන්න. නමුත් ඔවුන්ට ඒක ඇවිල්ලා හරියට ණයාට අඳුකොළ වගේ. අංක 5 දවස ආරම්භයේ සිට දවස අවසානයේ දක්වා ඔබගේ වර්තමානයේට, ඔබගේ අතීතයටත්, ඔබගේ අනාගතයටත් ගරහනවා නම්, ඔබට අපහාස කරනවා නම් පැවැත්මක් නැහැ. හැබැයි ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් තමා අර පිල් විදහපු මොනරු වගේ කියලා. ඔව් මොනර ලස්සනයි පිල් විදහගෙන ඉන්නකොට නිකමට කල්පනා කරලා බලන්න ඒ ලස්සනට පිල් විදහගෙන ඉන්න මොනරා අනිත් පැත්ත හැරුණොත් පේන්නේ මොකද්ද කියලා. දන්න අය දන්නවා. අංක 6 ඔබ සමග කිසිම දෙයක් බෙදා ගන්න උන් කැමති නෑ. සංගවනවා නම්